කොටස් වෙළඳපොලේ නිවැරදි තොරතුරු නිවැරදි වෙලාවට ලබා දෙන CSC ඇප් එක ගැන අද කතා කරමු. CSC ඇප් එකත් මේ ළඟදී අඳුන්වලා දීපු ඇප් එකක්. ඒ හින්දා තාම ගොඩක් කට්ටිය මේක ඩවුන්ලෝඩ් කරගන්නේ නැහැ. ඔයත් මේ ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරගන්න නැත්නම් ඒක ඩවුන්ලෝඩ් කරගන්න එක ෆ්‍රී ඇප් එකක්. එච්චර මෙගාබයිට් ප්‍රමාණයක් යන්නෙත් නැහැ. ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරන් තැන ඉඳන් CSC එකේ account එක ඕපන් කිරීම වෙනකල් මම වීඩියෝ එකක් කරලා පෙන්නනවා step by step. ඒ වීඩියෝ බලන්න බැරි වුණා නම් පල්ල ඩිස්ක්‍රිප්ෂන් එකේ මම link එක දාන්නම්. ඒ වගේම මේ හරියට මම දාන්නම් කාඩ් එකක් විදිහට. ඒ වීඩියෝ එක බලලා account එකක් හදාගන්න. ඉන්ස්ටෝල් කරගත් ඇප් එක ඉස්සෙල්ලාම ඕපන් කරගමු. ඇප් එකේ ගැටලු තියෙනවා. වෙලාවෙන් වෙලාවට ෆ්‍රීස් වෙනවා. ලොකුම ගැටලු වෙන්නේ CDS account එක හදන්න ගිහපුවාම. මොකද එතෙන්දී ෆෝන් එකේ ඔතෙන්ටිකේටර් එක ලින්ක් කරන්න ඕනේ ඇප් එකට. ඒ කියන්නේ ෆෝන් එකේ පින් එක හරි ෆින්ගර්ප්‍රින්ට් එක හරි ඒ වගේ ඔතෙන්ටිකේෂන් මෙතඩ් එක ලින්ක් කරන්න ඕනේ මේ ඇප් එකට. සමහර ෆෝන් වලට මේක තාම කම්පැටිබල් වෙන්න හරි ගස්සලා නැහැ. CDS account එක හදන එකේ අන්තිමටම තමයි තියෙන්නේ ඔතෙන්ටිකේටර් එක ලින්ක් කරන්න. එතකොට මේක ෆේල් වෙච්ච ගමන්ම ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකේ මුලටම යනවා කලින් සේව් කරපු ඒවා ඔක්කොම ඩිලීට් වෙලා. මේක අලුත් ඇප් එකක් හින්දා ඒ වගේ දේවල් වෙන එක සාමාන්‍යයි. ඕගොල්ලන්ට පුළුවන් ඇප් එකට රිවිව් එකක් දෙද්දී Play Store එකේ මේ වගේ දේවල් මෙන්ෂන් කරන්න. එතකොට ඒගොල්ලෝ ඊළඟ version එකදී ඒක හරි ගස්සලා දානවා. ඇප් එක ලෝඩ් වෙන්නේ home කියන ටැබ් එක සිලෙක්ට් වෙලාමයි. home එකේ තියෙන්නේ ඒ දවසේ මාකට් එකේ වෙච්ච දේවල් ගැන සාරාංශයක්. උඩින්ම තියෙනවා මාකට් ස්ටේටස් එක. ඒ කියන්නේ close the open the pre trade වෙනවද කියලා පෙන්නනවා. ඊළඟට තියෙන price index දෙක all share price index එකයි S&P එකයි. මේ ගැන මම වෙනම වීඩියෝ එකකදී පැහැදිලි කිරීමක් කරන්නම්. ඊළඟට තියෙන share volume එකයි turnover එකයි. share volume එක කියලා කියන්නේ ගඳු වෙච්ච කොටස් ප්‍රමාණය. turnover එක කියලා කියන්නේ ඒ කොටස් ටික ගණු වෙච්ච මුදලින් වැඩි වෙච්චාම එන මුදල් මෙයාගේ. ඊළඟට price index වල හැසිරීම line chart එකට දාලා පෙන්නලා තියෙනවා. පල්ලෙන් දාලා තියෙන වෙලාව. එතකොට මේ වෙලාවෙ ඉඳලා ඉදිරියට කොහොමද මාකට් එක හැසිරුනේ කියලා අපිට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. ඊළඟට top gainers පෙන්නලා තියෙනවා. මේක ඒ දවසට ඒ වෙලාවෙද්දී හොඳටම capital gain එක කරන් තියෙන companies මොකද කියලා පෙන්නලා තියෙනවා. ඒ වගේම top losers පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක්ම අඩු වෙලා තියෙන percentage wise stock price එක ගොඩක් අඩු වෙලා තියෙන companies මොකද කියලා මෙතන පෙන්නලා තියෙනවා. මෙතන තියෙන share price list tab එකෙන් එච්චර වැදගත්කමක් නැහැ. මේක හරියට හදලා නැහැ. ඉස්සරහ තැනකදී මම පෙන්නන්නම් හරියට බලාගන්න කොහොමද කියලා. ඊළඟට CSC news කියලා වීඩියෝ මැටීරියල්ස් වගේක් තියෙනවා. ඒවා නම් අප්ඩේට් වෙලා නැහැ කියලා ඔයගොල්ලන්ට පේනවා ඇති. ඊළඟට තියෙනවා learning materials වගේක්. ඒවා ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙයි. ඒවා බලා ගන්න. ඊළඟ තියෙන business news කියන ටැබ් එක මේවා නම් අප්ඩේට් වෙනවා. මේවා අනිවාර්යෙන් ඔයගොල්ලෝ බලන්න. මේ තියෙන සම්පත් බැංක් එකේ latest release කරපු news update එකක්. ඊළඟට business videos වගේක් තියෙනවා. ඒ company වලින් publish කරපු videos. මේ market reviews කියන ටැබ් එක ගොඩක් වැදගත්. මෙතන ගොඩක් වෙලාවට තියෙන්නේ එක එක broker company වල research කරන අංශ වලින් දාන updates. ඒක නිසා ඔයගොල්ලෝ කොටස් මිලදී ගන්න කලින් මාකට් එක ගැන අවබෝධයක් කරගන්න මේ මැටීරියල්ස් අනිවාර්යෙන් පාවිච්චි කරන්න. ඊළඟට exchange rates දාලා තියෙනවා. මේක ගොඩක් වැදගත් වෙනවා foreign selling foreign buying කරන companies වලට. ඊළඟට අපි බලමු පල්ලෙන් තියෙන markets කියන ටැබ් එකේ මොනවද තියෙන කියලා. මාකට් එකේ movement එකට ඒ දවසේ වැඩිම දායකත්වයක් දක්වපු company trade volume wise ඒ කියන්නේ ප්‍රමාණාත්මකව දාලා තියෙනවා most active trades කියලා උඩින්ම. ඊළඟට price wise ඒ කියන්නේ කොටස් ප්‍රමාණය ඒ කොටස් විකිනිච්ච මිලින් වැඩි කරලා යන අගය ඒ කියන්නේ පිරිවැටුම වැඩිම companies ඊළඟට sort කරලා දාලා තියෙනවා. ඊළඟට මාකට් එකේ මූව්මන්ට් එකට පොසිටිව් ඉම්පැක්ට් එකක් දීපු කොටස් වල මිල ඉහළ ගියපු companies දාලා තියෙනවා top gainers ලා විදිහට. ඒ වගේම නෙගටිව් ඉම්පැක්ට් එකක් දීපු කොටස් වල මිල අඩු වෙච්ච companies top losers කියලා ඊළඟට පෙන්නලා තියෙනවා. ඊළඟට තියෙන announcement කියන ටැබ් එක මේක ගොඩක්ම වැදගත් ඔප්ෂන් එකක්. ඕගොල්ලෝ දන්නවා කොළඹ කොටස් වෙළඳපොළ කියලා කියන්නේ නිවුස් වලට ගොඩක්ම සංවේදී මාකට් එකක්. ඒ නිවුස් අපිට බලා ගන්න පුළුවන් හොඳම සෝස් එකක් තමයි මේ මාකට් announcement කියන ටැබ් එක. ඉස්සෙල්ලාම තියෙනවා corporate disclosures. ඒ කියන්නේ companies වලින් CSC එකට ලබා දෙන announcements. dividend announcement, split announcements, directors ලගේ dealings, ඒගොල්ලන්ගේ වෙනස්කම් මේ හැම දෙයක්ම මෙතන බලා ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා financial reports. quarterly reports වෙන්න පුළුවන්, annual reports වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම නිකුත් කිරීමේ පිළිවෙලට මෙතන පෙන්නලා තියෙනවා.
ඊළඟට CSC එකෙන් දීලා තියෙන announcement දක්වලා තියෙනවා. මෙතන share options announcement පෙන්නලා තියෙනවා. ඒ වගේම market halt කරලා තියෙනවා පෙන්නලා තියෙනවා. debenture issues ගැන දක්වලා තියෙනවා. ඒ වගේ දේවල් පෙන්නලා තියෙනවා මෙතන. ඊළඟට SEC එකෙන්, ඒ කියන්නේ Security Exchange Commission එකෙන් දෙන directives මෙතන පෙන්නලා තියෙනවා. කාලෙන් කාලට ඒගොල්ලෝ එක එක directives නිකුත් කරනවා. ඒවා මෙතින් අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට non compliance disclosures කියලා ටැබ් එකක් තියෙනවා. මේකෙන් අදහස් කරන්නේ කම්පැනි එකක් ෂෙයා මාකට් එකේ ලිස්ට් කරලා තියෙනවා නම් අනුගමනය කරන්න ඕනේ නීති රීති තියෙනවා. ඒවා අනුගමනය කරන්නේ නැතුව හිටියොත් මේ වගේ announcement එකක් දීලා ට්‍රේඩ් කිරීම නැවැත්වීම ඉඳලා ට්‍රේඩ් කරන බෝඩ් එකෙන් අයින් කිරීම වෙනකල් යන්න පුළුවන්. ඒ සම්බන්ධ විස්තර මෙතින් බලා ගන්න පුළුවන් අපිට. ඊළඟට තියෙනවා COVID-19 වසංගතයේ හින්දා එක එක කම්පැනිස් වලට වෙච්ච බලපෑම ගැන දක්වලා තියෙන එක එක කම්පැනිස් වලින් නිකුත් කරපු announcements මෙතන දක්වලා තියෙනවා. මේ download කියන බටන් එක ක්ලික් කරපුවාම ඒගොල්ලෝ නිකුත් කරලා තියෙන සම්පූර්ණ announcement එක බලා ගන්න පුළුවන්. ඊළඟට තියෙන notification කියලා ටැබ් එකක්. මේකේ ඕගොල්ලන්ගේ account එක සම්බන්ධ මොකක් හරි notification එකක් આવොත් එහෙම මෙතින් ඕගොල්ලන්ට ඒක පෙන්නනවා. ඊළඟට අපි බලමු menu එකේ මොනවද තියෙන්නේ කියලා. උඩින්ම තියෙනවා market summary කියලා ටැබ් එකක්. ඒක තියෙන්නේ home කියන ටැබ් එකේ වගේම විස්තර වගේක් තමයි market එකේ overall picture එකක්. ඉතින් අපිට බලා ගන්න පුළුවන්. මෙතන ඊට විශේෂයක් තියෙනවා domestic sale purchase වගේම foreign sale purchase උත් මෙතන අපිට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා ලිස්ට් කරපු කම්පැනිස් කීයක් තියෙනවද, ඒ වගේම ට්‍රේඩ් වෙච්ච කම්පැනිස් කීයක්ද කියලා ඊළඟට පෙන්නලා තියෙනවා. ඊළඟට ෂෙයා මාකට් එකේ තියෙන හැම කම්පැනියක්ම එක කම්පැනියක් විදිහට සැලකුවොත් එහෙම ඒ කම්පැනියේ market price earning ratio එක, market price to book value ratio එක වගේම market dividend yield එකත් මෙතින් පෙන්නලා තියෙනවා. ඊළඟට menu option එකේ තියෙන stock activity කියන function එක මොකක්ද කියලා බලමු. මේකෙන් මාකට් එකේ ලෑස්තිගත කරලා තියෙන හැම කම්පැනි එකම විස්තර මෙතන ලිස්ට් එකක් විදිහට දක්වලා තියෙනවා. මේක සෝට් කරලා තියෙන ඇල්ෆබෙට් එකට අනුව ඕගොල්ලන්ට ඒවට ඕන නම් පුළුවන් ප්‍රයිස් එක අනුව ප්‍රයිස් චේන්ජ් එක අනුව සෝට් කරගන්න. පිටුවකට 25ක් වෙන දාලා තියෙන ඩිෆෝල්ට් 50ක් 100ක් වෙන්නත් ඕන නම් හදාගන්න පුළුවන්. පල්ලෙන් තියෙන සර්ච් බාර් එකේ ඕගොල්ලන්ට අවශ්‍ය කරන කම්පැනි නම ගහපුවාම ඒ නමින් කම්පැනි ෆිල්ටර් වෙලා එනවා. උඩින්ම පෙන්නලා තියෙනවා අන්තිම ට්‍රේඩ් වෙච්ච ප්‍රයිස් එක කීයද කියලා. ඊළඟ ෂෙයා වොලියුම් එක තියෙනවා. ඒ වොලියුම් එක ට්‍රේඩ් වෙච්ච මිලින් වැඩි වෙච්චාම එන ටර්න් ඕවර් කියලා පෙන්නලා තියෙනවා. ගනුදෙනු ප්‍රමාණයයි ට්‍රේඩ් ප්‍රයිස් රේන්ජ් එකයි කීයද කියලා පෙන්නලා තියෙනවා. ඊළඟට බෝඩ් එකේ විස්තර දාලා තියෙනවා චෙයාමන්ගේ ඉඳන් එක්සිකියුටිව් non එක්සිකියුටිව් ඩිරෙක්ටර්ස්ලා වෙනකම්. ඊළඟට charts කියලා ටැබ් එකක් තියෙනවා. ඒකෙන් අපිට බලා ගන්න පුළුවන් ඒ කම්පැනියේ ෂෙයා ප්‍රයිස් එක වගේම ෂෙයාස් ගනුදෙනු වෙච්ච ප්‍රමාණය වොලියුම් එක කිසියම් දවසක ඉඳලා තවත් දවසක් වෙනකල් ගනුදෙනු වෙච්ච ආකාරය ලයින් chart එකකින් අපිට බලා ගන්න පුළුවන්. මෙතින් start date එකයි end date එකයි select කරගෙන group කරන්න පුළුවන් price එක වෙනස් වෙච්ච ආකාරය monthly, daily, weekly select කරලා පල්ලෙන් තියෙන get data කියන බටන් එක ඔප්පුවම මේ වගේ line chart එකක් පල්ලෙන් එනවා. ඊළඟ ටැබ් එකෙන් අපිට ඒ කම්පැනියේ financial reports බලා ගන්න පුළුවන්. වාර්ෂික වාර්තා වගේම කාර්තුමය වාර්තා වෙන් කරලා අපිට බලා ගන්න දාලා තියෙනවා. ඊළඟට ඒ කම්පැනින් මොහොත වීඩියෝස් දාලා තියෙනවා නම් ඒක පිටින් බලා ගන්න පුළුවන්. ඊළඟට කම්පැනිට විතරක් අදාළ වෙන announcements මෙතන announcement ටැබ් එකේ දක්වලා තියෙනවා. ඊළඟට කම්පැනිය ලිස්ට් කරපු දවසේ ඉඳන් මේ වෙනතුරු ට්‍රේඩ් සමරි එක මෙතින් බලා ගන්න පුළුවන්. all time high එක, all time low එක වගේම ඒ හැම විස්තරයක්ම මේ ටැබ් එකෙන් අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට historical trades කියන ටැබ් එකෙත් කලින් වගේම date range එකක් අපිට දෙන්න පුළුවන්. ඒ date range එකට ඒ දිනේට නැත්නම් ඒ සතියේට ඒ මාසෙට කොහොමද open වෙන price එක උඩරිම කීයක් ගියාද, අවම කීයට ගියාද, කොච්චරක් trade වුණාද, volume එක කීයද වගේ ඒ හැම විස්තරයක්ම අපිට බලා ගන්න අවස්ථාවක් තියෙනවා. ඊළඟට ඒ කම්පැනියේ ඒ දිනේට අදාළ ඕඩර් බුක් එක අපිට බලා ගන්න පුළුවන්.
උඩිම පෙන්නලා තියෙන bid price ටික bid price එකයි bid quantity එකයි ඊට පල්ලෙහෙන් ask එක ඒ කියන්නේ විකුණන්න ඉන්න කැමති කට්ටියගේ මිල ගණන් ඒ මිලට කීයක් විකුණන්න කැමතිද කියලා පෙන්නලා තියෙනවා. ඉඳලා හිටලා මේ වගේ app එක freeze වෙන ගැටලුත් එනවා. ඊළඟට days trade කියන tab එකෙන් බලා ගන්න පුළුවන් අද දවසට මේ වෙනකල් වෙලාව අනුව කොහොමද trades උනේ මිල ගණන් කීයක් trade වෙලා තියෙන volume එක වගේ විස්තර වෙලාව අනුව වෙන් කරලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. charts කියන tab එකේ තියෙන මොකද කියලා අපි බලමු. ඒකේ all share price index එකයි S&P එකයි daily, weekly, monthly, quarterly වගේම yearly change වෙලා තියෙන ආකාරය line chart එකකින් අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට statistics කියන tab එකේ තියෙන දේවල් අපි බලමු. මේකෙන් අපිට companies දෙකක් PE ratio එකෙන් price to book value ratio එකෙන් වගේම dividend yield එකෙන් සංසන්දනය කරන්න අවස්ථාව දීලා තියෙනවා. මේ ratio වලින් මොනවද කියන්නේ කියලා දන්නේ නැත්නම් මම ඒව ගැන වීඩියෝස් කරලා තියෙනවා. පල්ලා description එකේ වීඩියෝස් වල link මම දාලා තියෙනම් ඔයගලන් ගිහිල්ලා බලන්න පුළුවන්. මම ඔයගලන් උදාහරණයක් විදිහට බැංකු දෙක සංසන්දනය කරලා පෙන්නන්නම්. ඉස්සෙල්ලාම සෙක්ටර් එක තෝරගන්න ඕනේ බැංක් කියලා. ඊළඟ කම්පැනි දෙක මේ වගේ තෝරගත්තාම ඔයගලන්ට පේනවා ඇති කමර්ෂල් එකයි HNB එකේ price to earning ratio එකයි price to book value ratio එකයි dividend yield එකයි මෙහෙම වෙන් කරලා සංසන්දනය වෙන්න ලීසි වෙන්න පල්ලෙහෙන් දාලා තියෙනවා. ඊළඟට තියෙන market movers කියලා ටැබ් එකක්. ඇත්තටම මේකයි ඉස්සෙල්ලාම අපි කතා කරපු markets කියන ටැබ් එකේ තියෙන එකම විස්තර. ඒකින්ද මම නැවත මේක පැහැදිලි කරන්නේ නැහැ. ඊළඟට තියෙන්නේ boards කියලා ටැබ් එකක්. ඔයගොල්ලෝ දන්නවා ඇති ස්ටොක් මාකට් එකේ තියෙන ලිස්ට් කරලා තියෙන companies ඒගොල්ලන්ගේ performance අනුව ඒගොල්ලන්ගේ companies අනුව එක එක boards වල තියෙන්නේ main board තියෙනවා දිරිසයි board තියෙනවා secondary board තියෙනවා ඒ company අනුව එක එක board වල තියෙන්නේ. මේ tab එකෙන් ඔයගොල්ලන්ට එක එක boards බලා ගන්න පුළුවන්. ඒවට ලිස්ට් වෙලා තියෙන companies බලා ගන්න පුළුවන්. ඊළඟට තියෙන market announcements කියලා option එකක්. මේකයි අපි කලින් කතා කරවුවා announcement කියලා tab එකක්. මේ දෙකම එකයි. ඒකින්ද මේක ගැන ආයෙ මම විස්තර කරන්නේ නැහැ. ඊළඟට තියෙන්නේ broker firms කියලා ටැබ් එකක්. දැනට ස්ටොක් මාකට් එක රෙජිස්ටර් වෙලා ඉන්න brokers ලගේ විස්තර මේකේ ඕගලන්ට බලා ගන්න හැකියාව තියෙනවා. ඊළඟට learn to invest කියලා ටැබ් එකක් තියෙන්නේ. මේකේ තියෙනවා CSC එකෙන් දෙන online materials, programs, video resources වල විස්තර ඕගලන්ට බලා ගන්න පුළුවන්. online materials ගත්තොත් එහෙම මේක එක එක courses එහෙම තියෙනවා. ඒක online ඕගලන්ට purchase කරගන්න පුළුවන්. ඊළඟ ටැබ් එකේ තියෙන්නේ CDS එකේ account එකක් හදාගන්න විදිහ. මේක online මේ app එක හරහාම හදාගන්න පුළුවන්. මේක හදාගන්න විදිහ ගැන මම කලින් වීඩියෝ එකක් කරවුවා. step by step ඒ වීඩියෝ එකෙන් කරන විදිහ පැහැදිලි කරලා කියලා දුන්නා. ඒ වීඩියෝ එක බලා ගන්න බැරි වුණා නම් මම පල්ලෙහා description එකේ ඒ වීඩියෝ එකට link එක දාලා තියන්නම්. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. අන්තිමට තියෙනවා contact us කියලා ටැබ් එකක්. මේකේ CSC එකේ විස්තර contact information ඔයගලන් බලා ගන්න හැකියාව තියෙනවා. CSC app එකේ තියෙන හැම option එකක් ගැනම මම මේ වීඩියෝ එකෙන් කියලා දුන්නා. මොකක් හරි අපහසුතාවයක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඒක කියලා දෙන්නම්. වීඩියෝ එකෙන් ප්‍රයෝජනයක් වුණා නම් like එකක් දාන්න. ඒ වගේම ඉදිරියේදී එන වීඩියෝස් බලා ගන්න පල්ලෙන් තියෙන subscribe button එක click කරන්න.